my YouTube channel. අද කියන්නේ අවුරුදු ගානක් මේ කොණ්ඩේ ගෙනින් ගන්නවා. මේ මම කොණ්ඩේ රස්නේ ඉඳ චිත්‍රපටයට බලගත්තා. එහෙනම් මම හිතනවා මේ vlog එක පොඩ්ඩක් enjoy කරයි කියලා. එහෙනම් අපි vlog එකට යමු. මට හරියට වෙලාව මතක නෑ උදේ 8:00 විතර ඇති අපි ආවා මෙහි අවුරුදු උත්සවය කරන තැනට. ඊට පස්සේ අපි උදේට කාලා තමයි අවුරුදු උත්සවය පටන් ගත්තේ. ඉතින් මම හිතනවා මේ vlog එක ඔයගොල්ලෝ enjoy කරයි කියලා. එහෙනම් අපි යමු පල්ලෙහාට. මේ අවුරුදු උත්සවයට ගොඩාක් අය ආවා. අපේ පවුල් 3-4ක කට්ටිය ආවා. ඉතින් ඒ හින්දා අපිට ගොඩක් කට්ටිය එකතු කරගන්න පුළුවන් වුණා අවුරුදු උත්සවය කරන්න. අපි එහෙනම් යමු මේක අපි කරපු ලෑන්ඩ් එකට. ඔන්න ඔතනින් පල්ලෙහා තියෙන ලෑන්ඩ් එකේ තමයි අපි අවුරුදු උත්සවය කළේ. ඉතින් අවුරුදු උත්සවයට දෙන තෑගි වල පොඩි රැපින් කරන එකේ පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. ඒ කියන්නේ සමහර තෑගි වගේක් තිබ්බා. ඒවට රැප් කරලා නැති. ඉන්දා ඒ ටික රැප් කරන්න තමයි මම එනංගි ලෑස්තුනේ. ඉතින් ඒ ටික රැප් කරලා අපි ඉතුරු වැඩ ටික පටන් ගමු. හරිද? හරි ළමයි, ඒ වැඩේ ඉවරයි. මේ තියෙන්නේ මං කිව්වා අර ලෑන්ඩ් එක. මෙතන තමයි අපි අවුරුදු උත්සවය කරන්නේ. මේ ඉන්නේ අවුරුදු උත්සවයට ආව කට්ටිය. හරි. දැන් අපි ලෑස්තිනේ අවුරුදු උත්සවේ අර කතාව කියලා කෑම මේසය අරින්න. කියන්නේ පහන් පත්තු කරලා කෑම මේස අරින්න තමයි හදන්නේ. මේ අවස්ථාවේදී රජී සිටින අපි පහන් පත්තු කිරීමේ චාරිත්‍රය සඳහා ඉතින් ඔය විදියට චාරිත්‍රානුකූලව අපේ අවුරුදු උත්සවය පටන් ගත්තා. එහෙනම් අපි අවුරුදු උත්සවයේ ෆස්ට් අයිටම් එකට යමු. ඉතින් අපි මුලින්ම පටන් ගන්න තීරණය කළේ දිවීමේ තරගය. ඉතින් මේක අපි කාණ්ඩ 2-3කට බෙදලා කළා. අවුරුදු 15න් 15, 20න් ඉහළ, 30න් ඉහළ අන්න ඒ වගේ වයස් එක එක කොටස් වලට බෙදලා අපි මේ දිවීමේ තරගය කරන්නත් අනිත් තරග කරන්නත් තීරණය කළා. ඉතින් අපි මුලින්ම මීටර් 100 දිවීමේ තරගෙට මොකද උනේ කියලා බලමු. ඉතින් ආයි දුවමු කිව්වට ඒගොල්ලෝ නම් දිව්වේ නැහැ, වෙන කෙනෙක් තමයි දිව්වේ දැක්කනේ. ඉතින් ඔය විදියට 1 2 3 තෝරගත්තා. ඊළඟට බලමු අවුරුදු 15න් 15 සිංගිති පුංචි නංගිලා මල්ල දිවීමේ තරගෙට කොහොමද සහභාගී වුනේ කියලා. හරි, ඊළඟට අපි බලමු අවුරුදු 20න් ඉහළ පිරිමි දිවීමේ තරගය කොහොමද කියලා. ඉතින් අපි කවුරුත් හිතපු නැති විදිහට එතනදී යාට ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුණා. හරි, ඉතින් ඊට පස්සේ අපි යාට බෙහෙත් දාන්න හැදුවා. ඒ වුණාට යාට කැමතුනේ නැහැ. ඊට පස්සේ අපි ඊළඟ ඉවෙන්ට් එකට යමු එහෙනම්. A few moments later. මේ හලෝ දුවල මහන්සිනේ අනේ එහෙම නෑ. ඊළඟට තිබ්බේ වැඩිහිටි කාන්තා පිරිමි දෙහිගිඩිය හැන්දට තබාගෙන යෑම තරගය. ඉතින් බලමු ඒක කොහොමද උනේ කියලා. කලින් එකේ ගැහණු අය පිරිමි අය දෙගොල්ලම හිටියේ හින්දා 1 2 3 තෝරන්න ගොඩක් අමාරු වුණ හින්දා මේ පාර පිරිමි අයට විතර දෙහිගිඩිය හැඳපත් තබාගෙන යෑම තරගය තියන්න හිතුවා. එහෙනම් බලමු කොහොමද උනේ කියලා.
දැන් මේ යන්නේ වතුර බීමෙන් තරගෙට බෝතල් ටික ගන්න. ඒ වුණාට වතුර බීමෙන් තරගෙ වීඩියෝ කරලා නැහැ. ඒක තමයි හොඳම සීන් එක මේකේ තියෙන. ඉතින් ඒ ඉවෙන්ට් එක මෙතන නැති හින්දා අපි බලමු ඊළඟ ඉවෙන්ට් එක මොකද්ද කියලා. ඊළඟට තිබ්බේ පොඩි අයගේ බනිස් කෑම තරගෙ. එහෙනම් බලමු ඒක කොහොමද කියලා. මේ බලන්නකො මේ පුංචි ළමයින්ගේ හුරතලේ. මම 1 2 3 කිව්වම කක්කල 1 2 3 තා පොඩ්ඩෙන් කන්න ගිල හිර කරගන්න අර චුටි නංගි. Oh my god! Wow! මේ දෙන්නගේ පැටලකින් සියනගේ නෝරගෙයි අන්තිමට දිනන්නේ අල්ල තමයි. එහෙනම් අපි යමු ඊළඟ අයිටම් එකට. ඊළඟට තිබ්බේ වැඩිහිටි බලුම් පිපිරීමේ තරගේ. පාඩ බලමු. ඒක නිකන් ලබු ගෙඩියක් වගේ පිම්බෙන පිපිරෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. දැන් අපි කරන්නේ තබු පාස් කිරීමේ ගේම් එක. හරි එහෙනම් බලමු කවුද අන්තිමට දිනන්නේ කියලා. ඉතින් ඊළඟට තිබ්බේ පොඩි අයගේ තොප්පි පාස් කිරීමේ තරඟය. එතන මමත් හිටියා හරිද?
අයියෝ මේ දෙන්න පැය ගානක් විතර තොපි දැම්මා. අන්තිමට මෙන්න මෙයා තමයි දින්නේ. ඊළඟට තිබ්බේ කනාමුට්ටි ගැසීම. ඉතින් ඒකට ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් බලමු ඒක කොහොමද සිද්ධ වුනේ කියලා. තියෙන්නේ හැමෝම පුණු වුණා බලාගෙන හිටපු පැණි බඹරේ. බලමු මේක කොහොමද සිද්ධ වුනේ කියලා.
මෙතන තියෙනවා ටීම් දෙක හොර කලා කියලා අපිට කියන්න පුළුවන් සාක්ෂි. මෙන්න මෙතන වට 6ම කරකෙන්නේ වට 4යි කරකෙන්නේ. ඊට පස්සේ එතකොට අපි සාධාරණ ටීම් දෙක ගැනම හිතුවොත් අනිත් ටීම් එක තමයි දෙනලා තියෙන්නේ. හරි අපි ඊළඟ රවුන්ඩ් එකට යමු එහෙනම්. හලෝ යාළුවනේ අපි දැන් දවල්ට කන්න යන්නේ. එහෙනම් දවල්ට කාලා එන්න. හරි අපි ඊළඟට කරන්න හදන්නේ ලොකු අයගේ පනිස් කෑමේ තරඟය. වීඩියෝ කරගෙන යන්න. ඊළඟට තියෙන්නේ බැලුන් ඩාන්ස්. බලමු ඒක කොහොමද උනේ කියලා. ඒක නම් ටිකක් තීරණාත්මක තරගයක් වුණා. ඔන්න වීඩියෝ කරන අතරතුරේ අපිට පුංචි හොරු දෙන්නෙක් ආවුණා. බලන්නකො කවුද කියලා. මෙන්න මේ දෙන්නා කලින් හරිනම් අවුට් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ගේම් එක ස්ටාර්ට් කරන වෙලාවේදී බැලුම අතේ තියන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වුණාට අන්තිම වෙනකම්ම ගේම් එකේ ඉඳලා තියෙනවා. දැන් මේ වීඩියෝස් වලින් පේන්නේ. ඊළඟට තිබුණේ සංගීත පුට තරගය. මෙන්න මෙතනදී තවත් පොඩි අකරතැබ්බයක් සිද්ධ වෙනවා. මෙතන කන්දක් වගේ තිබුණ හින්දා එකපාරට සංගීත පුට තරගය නතර කරපු ගමන් එකපාරට මේ පුටේ දෙන්නෙක් වාඩුන හින්දා ඒ පුටුව කැඩුනා. පුටේ වාඩුන එක්කෙනත් වැටුණා. හරි ඊළඟට තිබුණේ කබෑදීමේ තරගය. බලමු ඒ තරගය කොහොමද සිද්ධ වුණේ කියලා.
ඊළඟට තියෙන්නේ කාන්තා කඹෑදීම. බලමුක ඒක. Ada. ඔන්න ඉතින් 2026 අපි පළවෙනි පාරට කරපුම අවුරුදු උත්සවය සාර්ථක විදියට අවසන් කරලා දැන් ඉතින් හදන්නේ තරගවලින් දින පොයට තෑගි දෙන්න. ඉතින් මේක කරන්න අපිට සංවිධායක මණ්ඩලය වගේම මේකට උදව් කරපු හැම කෙනෙක්ටම මම මේ වීඩියෝ එකෙන් තෑන්ක්ස් කරන්න කැමතියි. ඉතින් ඔයත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් see you later. Bye bye.